අයිබෝවන් අද කසුන් රාජපක්ෂ YouTube channel එකෙන් අද අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ අපුරු කලාකරුවෙක් පිළිබඳවයි. ඉතින් මම කැමති ඔහු පිළිබඳව ඔහුගෙන්ම දැනගන්න. මොකද මම හිතනවා මම හැඳුන්වනවට වඩා ඔහු විසින්ම ඔහු ගැන කතා කරොත් හොඳයි කියලා. ඉතින් මාත් සමග අද සිටින්නේ අතරම සෙන්රත් බණ්ඩාර සුබසිංහ මහත්මයා. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන්. මම කැමති දැනගන්න කියන්නකෝ ඔබතුමා ගැන පොඩි හැඳින්වීමක් අපිට කියන්නකෝ. මම දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික කොමසාරිස්වරයෙක්. ඉගෙන ගත්තේ මම අධ්‍යාපනය පටන් ගත්තේ මිහිරිගමාවට තියෙන හේනපුර බෞද්ධ මිස් පාඨශාලාව කියලා මේ පොඩි ඉස්කෝලේක. ඒක මුළු ගුරුවරයා මගේ පියා. ඒ ඉස්කෝලෙන් ඊට පස්සේ මම ගියා ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගැනීම සඳහා මිහිරිගම ඉංග්‍රීසි ජ්‍යෙෂ්ඨ පාඨශාලාවට. ඊට පස්සේ මම කුරුණෑගල සාන්තානා විද්‍යාලයට ගියා. පාසල් දෙක තුනක ඉගෙන ගත්තා. ඊට පස්සේ අන්තිම කාලේ සඳලංකාව මධ්‍ය මහාවිද්‍යාලයට යන්න උනා. මොකද මේ පුද්ගලික පාඨශාලා රජයට ගත්තා. ගුරුවරු නැතුව ගියා උගන්වන්න. එතකොට HSC මේ විශ්වවිද්‍යාල ප්‍රජාර පෙනී හිටින්න මට ඉස්කෝලේ ඇප්ලිකේෂන් දාන්න යනවා සඳලංකාවට. එහෙන් තමයි මම විශ්වවිද්‍යාලයට ගියේ. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගියේ මම ඉංග්‍රීසි උපවිෂය සහිතව සිංහල ගෞරව උපාධියක් කරලා ගෞරව උපාධියක් අරගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මානසික නිලධාරියෙක් හැටියට කටයුතු කරන්න පටන් ගත්තා. අපි කතා කරොත් පවුලේ විස්තර කොහොමද? පවුල විස්තර දැන් මගේ පියා මුල් ගුරුවරයෙක්, මව ගුරු වෘත්තිය ඉතා සුළු කාලයක් කරලා අයින් වුණා. ඊට මට සහෝදර සහෝදරියෝ 7 දෙනෙක් ඉන්නවා. මම මේ පවුලේ දෙවෙනියා. හොඳයි. මං ඒ උත්තරෙත් එක්කම කැමති දැනගන්න කලාවට කොහොමද සම්බන්ධ වෙන්නේ? කලාවට සම්බන්ධ වුණේ ලේඛන කලාවට සම්බන්ධ වුණේ කුඩා කාලේ ඉඳලම. මොකද මම හරියට පොත් කියුවා. මගේ පියාට පුස්තකාලයක් තිබුණා. ඒ පුස්තකාලයේ උගාක් වටිනා පොත් තිබුණා. ඉතින් ඒ නිසා මම පොත් කියවන්න පුරුදු වෙලා වුණා. හැම අවුරුද්දෙම අලුතෙන් පිට වෙන හැම පොතක්ම කියවන්න අපිට අවස්ථාව ලැබුණා. මොකද ඒ පාසලට එවනවා ගුණසේන සමාගමෙන්. ඔය හැමතැනින්ම අලුත් පොත් ලැයිස්තු. අපි ඒවා බලලා ටික් කරලා එක එක ඒවා තෝරගෙන මිලට ගන්නවා. අරන් කියවනවා. ඉතින් පොත් කියවන්න හරියට ආසාවක් ඇති වුණා. චිත්‍ර අඳින්න මට කුඩා කාලේ ඉඳලා හැකියාවක් තිබුණා. නැටුමට හැකියාවක් තිබුණා. ඒ හින්දා කලා අංශයට යොමුනේ ඒ බලපෑම නිසා. එතකොට කලාවට නැඹුරු වීම ඇත්තරම අපිට කතා කරොත් කුඩා කාලේ ඔබේ ගමේ අත්දැකීම්, ගෙදර අත්දැකීම්, සහෝදර සහෝදරියන්ගේ තියෙන සහයෝගය, දෙමව්පියන්ගේ සහයෝගය කොයි විදිහට බලපෑවද ඇත්තරම? කුඩා කාලේ ඉතින් පොතපත කියවන්න පුළුවන් වුණාට පස්සේ චිත්‍ර අඳින්න පටන් ගත්තා. මම අවුරුදු 9 දී විතර ඒ කාලේ තිබුණා පත්‍රවල කමලා ළමා සමාජය, සමන් ළමා සමාජය, බින්දුගේ ළමා සමාජය හැම පත්‍රයකම ඒ හැම එකේම මම මෙම්බර් කෙනෙක්. මෙම්බර්ෂිප් ගත්තා. අරගෙන පත්‍රය ලියනකොට එක සැරයක් තිබුණා මේ තමා සිද්ගත් විනෝද වැඩේ ගැන පත්‍රය ලියන්න කියලා. ඒතර මට අවුරුදු 11ක් විතරයි මම හිතන්නේ. අපයක් ඔය අතරු කාලේ. මම ලියුවා මගේ මේ සිද්ගත් විනෝද වැඩේ නම් ගොවිතැනයි කියලා. ඒක ලියපුවා. ඒකට මට පළවෙනි තැන හම්බ වුණා. ඊට පස්සේ මම ලියන්න ඇත්තටම ලොකු උනන්දුවක් ඇති වුණා. දිගටම පත්‍ර වලට ඒ කාලේ ඉඳලම මේ කවි, චිත්‍ර, පොඩි කතා, ගුවන් විදුලියට පොඩි කතා ලිව්වා. ඒ වගේ ඒක හැම එකටම මට ඉදිරිපත් වෙන අවස්ථාව හම්බ වුණා. ඒ කටයුතු කරගෙන ගියා. පණිබාර්ත ගුරුතුමා තමයි මගේ පළවෙනි ගුරුතුමා නැටුම් පිළිබඳව. එයා මේ චාන්ද්‍රිකතේ ඉගෙනගෙන ඉඳලා ඉස්සරලාම ආවයි මීරිගම ඉංග්‍රීසි පාඨශාලාවට ගුරුවරයෙක් හැටියට. ඉතින් එතුමා තමයි මට ඉස්සරලාම නැටුම් මේ උගන්වන්න පටන් ගත්තේ. ඊට පස්සේ මම වෙස් බැන්දරන් ඊට කාලයකට පස්සේ විශ්වවිද්‍යාලයෙන් පිට වුණාට පස්සේ ඒකට මට උදව් වුණේ මේ දිනදාස නිවිතකල කියලා නැටුම් ඉතා දක්ෂ නැටුම් ශිල්පියෙක්. එයාගෙන් තමයි මම වෙස් බැන්දේ. හොඳයි. අපි කතා කරොත් ළමා කාලේ අපි හැමෝටම ළමා කාලේ හතර හරි සුන්දරයි. හැබැයි ඒත් එක්කම දැන් ඔය කියන ඔබතුමා නියැලුණු කලාවත් එක්ක යම් අභියෝග තියෙන්න ඇති ඇත්තටම මේ කාලේ. මොන වගේ අභියෝග තිබුණේ? එහෙම අභියෝග කියලා දෙයක් තිබුණේ නැහැ. කවුරුත් මා උනන්දු කෙරුවා. දැන් උදාහරණයක් වශයෙන් දැන් මීරිගම ප්‍රදේශයේ හරියට තිබුණා උත්සව. මේවට මම හිතන්නේ කෘෂිකර්ම ප්‍රදර්ශන තිබුණා. ඒවා ඔය ලක්ෂ්මී බායිලා ඔය කට්ටිය ගිහින් නටනවා. ඒ වගේ නැටුම් රැඟුම් බලන්න යනකොට තාත්තා හරියට මට මාව එක්කලා ගියා හැම එකටම. උනන්දු කිරුවා.
දැන් උදාහරණයක් වශයෙන් විමලානන්ද කියන්නේ නලද මෑන්තිකේ පළවෙනි නල කුමාරයා. එයා නටනකොට එහෙම එයා ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක්. අපි හරි ආසාවෙන් ඒවා බැලුවා ඒ කාලේ ඉඳලා. ඉතින් ඒ රංගන ශිල්පියා මතු වුණේ මීරිගමින්. විමලානන්ද චිත්‍රසේන මහත්මයාගේ නලද මෑන්ති ඔයා මේකේ මනක බෑවනේ. ඒ මුල් අවස්ථාවේ එයා මීරිගමින් මතු වුණේ. එයා නටන මොනර නටුමක නටුවා. පීකොක් ඩාන්ස් කියලා. ඇත්තම කියනවා ඒක මං හිතන්නේ ಭಾರತೀයවත් කවුරුත් නටන්නේ තරම් ලස්සනට මෙයා නැටුවා. ඒක හරි ප්‍රසිද්ධයි. යාගේ මොන නැටුවා. අපි ඒවා බැලුවා. මම කුඩා කාලේ ඒවා බැලුවා හැම එකම. ඉතින් ඒ හින්දා නටුමට අභියෝගයක් කියලා තිබුණේ නැහැ. කවුරුත් උදව් කරා වැඩ කරන්න. හොඳයි. අපි විශ්වවිද්‍යාලය ගැන කතා කරමු. මොකද විශ්වවිද්‍යාල ජීවිතේ ඔබට ගොඩක් අත්දැකීම් තියෙන නැති මේ කලාව සහ ඔබේ වෘත්තිමය පැත්ත ඇත්තට වැඩි දියුණු කර ගැනීම සඳහා අපිට කියන්නකො කොහොමද ඒ විශ්වවිද්‍යාල ජීවිතය කොයි වගේද? මේකයි මම විශ්වවිද්‍යාලයට පේරාජන විශ්වවිද්‍යාලයට යනකොට මම ඒ වෙනකොටත් ලන්ඩන් විශ්වවිද්‍යාලයේ උසස් පෙළ සමත් වෙලා ගියේ. ඒ ඉගෙන ගත්තේ පාලි, සිංහල, සංස්කෘත. ඒ තුනෙන් මම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන පාලි ගෞරව උපාධියක් කරන්න ඉන්නකොට තමයි මම පේරාජනයට සමත් වුණේ. පේරාජනයට ගියාට පස්සේ මහාචාර්ය සරච්චන්ද්‍ර මට කිව්වා මේ ඉංග්‍රීසි ගෞරව උපාධියක් කරන්න මට ආසාවක් තිබුණා. එයා කිව්වා සුබසිංහ ඔයා මේ පාලි, සංස්කෘත, සිංහල ඔක්කොමත් දන්නවා, ඉංග්‍රීසිත් දන්නවා. ඒ නිසා සිංහල ගෞරව කරලා උපවිෂයට ඉංග්‍රීසි කරන්න කිව්වා. මට ඒතකොට උන්නේ ප්‍රොෆෙසර් පසේ ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එකේ එයා ඇෂ්ලි හල්පි, ප්‍රොෆෙසර් ඇෂ්ලි හල්පි, ડોક્ટર ඩොරික් සූසා ඒ කට්ටිය. ඉතින් මම ඒ නිසා සිංහල ගෞරව උපාධිය කරලා ඉංග්‍රීසි උපවිෂයට කරලා මේ ගෞරව උපාධියක් ලබා ගත්තා. ඔබතුමාට ඇත්තරම කීර්තිමත් ආචාර්යවරුන්ගේ ආభాෂ ලැබිලා තියෙනවා ඒ කාලේ ඉඳන්ම. මොකද හිතෙන්නේ ඒක ගැන? මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා ඒ ගැන. මොකද මහාචාර්ය පරණ විතාන ප්‍රොෆෙසර් ඩී හෙට්ටිආරච්චි ඒ වගේ ලංකාවේ වුණ කීර්තිමත් පුද්ගලයන්ගෙන් අධ්‍යාපනය ප්‍රොෆෙසර් පසේ ඉංග්‍රීසි ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රොෆෙසර් යස්මින් ගුණරත්න ඒගොල්ලෝ ලංකාවෙන් පස්සේ ගියා මේ රටවල් වලට. ඩොරික් සූසා, ඇෂ්ලි හල්පි ඒ වගේ කට්ටිය වුණා උගන්වන්න. ඉතින් ඒ දුන්න දැනුම ලබාගත් දැනුම අති විශාලයි. ඒක හරි සන්තෝෂයෙන් මම මතක් කරනවා. ඔබතුමායි කලාවට ඔවුන්ගේ මොන වගේ සහයෝගයක්ද ලබා දුන්නේ? අපි දැන් කතා කරේ දැන් ඔබතුමා ඉගෙන ගත්ත විෂයානුබද්ධ දේවල්. නමුත් කලාවට කොයි වගේ සහයෝගයක් ලබා දුන්නේ විශ්වවිද්‍යාලය තුලින්? විශ්වවිද්‍යාලයේදී මේ වාර්ෂික චිත්‍ර ප්‍රදර්ශනයක් තියෙනවා. ඕකට අපේ චිත්‍ර තියෙනවා. ඕකට මේ ડોક્ટર සිරි ගුණසිංහ, ප්‍රොෆෙසර් ඇෂ්ලි හල්පි ඒගොල්ලොත් එක්ක මම චිත්‍ර ඉදිරිපත් කරා. එක්සිබිෂන්ස් වලට. හැම අවුරුද්දම අවුරුදු 4ක් වුණානේ. හැම අවුරුද්දම තව එක්කෙනෙක් මගේ යාළුවෙක් වුණා අශෝක් කොළඹගේ. ඒ අපි කට්ටිය චිත්‍ර ඉදිරිපත් කරනවා. ඉතින් ඒ චිත්‍ර වල සම්මානයට පාත්‍ර වුණා විශ්වවිද්‍යාලයේදී. හොඳයි. ඔබතුමාට විදේශ සංචාර වලට යන අවස්ථාව ලැබිලා තියෙනවද මේ කලාවත් එක්ක? නැත්නම් ඔබේ වෘත්තිමය පැත්තෙන් අපිට ඒ ගැන පොඩි අත්දැකීම් පිළිබඳව කතා කරමු. කලාවත් නෙමෙයි වෘත්තිමය වශයෙන් මට යන්න හම්බ වුණා කැලිෆෝනියාවට. ඇමරිකාව කැලිෆෝනියා වල තිබුණා මේ බදු පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් හදාරන්න අවුරුද්ද කාලයක් ඇතුළත. ඒ කාලය ඇතුළත මම මේ ඇමරිකාවේ අපිට සංචාරය කරන ගොඩක් අවස්ථා ලැබුණා. හුඟක් ප්‍රදේශවල. ඊට අමතරව මම වෘත්තිමය වශයෙන් දේශාධිපති දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලය ඇතුළත ශිෂ්‍යත්වයක් හම්බ වුණා. මේ උසස් ඒකට කියන්නේ higher diploma in tax administration කියලා. ඒක කරනකොට ඊට පස්සේ මම නිවාඩුව අරගෙන සැම්බියා ජනරාජ්‍යයට අප්‍රිකාවට ගියා. අප්‍රිකාවේ සැම්බියා ජනරාජ්‍ය ආදායම් දෙපාර්තමේන්තුවේ මානව නිලධාරියෙක් වැඩ කරා. ඒ කාලේ අප්‍රිකානු ජීවිතය පිළිබඳ හරියට අත්දැකීම් ලබා ගත්තා. එතකොට ඒ අත්දැකීම් පසු කාලේ කලාවට සම්බන්ධ කරගත්තා නේද? ඇත්ත වශයෙන්ම මම කරන්නේ අප්‍රිකානු නවකතා සිංහල පරිවර්තනය කරන එක. දැන් මාව හඳුන්ලා තියෙන පුවත්පත්වල හුඟක් කට්ටිය අප්‍රිකානු සාහිත්‍ය සිංහල පාඨකයාට හඳුන්වා දෙන ලේඛකයෙක් හැටියට. දැනට පොත් 3ක් කරලා තියෙනවා මම. නවකතා පොත් 3ක්. නැමීබියන්, නයිජීරියන්, සියරා ලියෝන්. ඒ රටවල් තුනේ කතා දැන් 2ක් කරගෙන යනවා සවුත් ඇෆ්‍රිකන්. ඔය අපි ගාව මේ පොතුත් තියෙනවා. අපි ඒ ගැනත් කතා කරමු. මට මෙහෙම අහන්න තුනවා. ඇයි
අප්‍රිකාව සම්බන්ධ අප්‍රිකානු සම්භවය සම්බන්ධ කතාම පරිවර්තනය කරන්න මොකක්ද තියෙන විශේෂත්වයක් විශේෂ හේතුවක් තියෙනවද? විශේෂයක් තියෙනවා. මොකද මම දැක්කා ඒගොල්ලන්ගේ ජන ජීවිතයේ තියෙන සමහර දේවල් අපේ ලංකාවේ අපේ සංස්කෘතියේ සමහර දේවල් වලට සමානයි. හැබැයි ඉතින් සංස්කෘතික වශයෙන් මිත්‍යා විශ්වාස අරමගෙන බලනකොට එහෙම මේ වෙනසකුත් තියෙනවා ලොකු වෙනසක් තියෙනවා. ඒ වුණාට මේ සමානකම් තියෙන අවස්ථාවල් තියෙනවා. ඒ පොත්වලත් මගේ පොත්වලත් තියෙන අවස්ථාවල් මේ මට හිතුණා ඒ ජන ජීවිතය මම අඳුරලා දිය යුතුයි කියලා ලංකා සමාජයට. හොඳයි මම ඒකත් එක්කම මම කියන්නම් ඔබතුමා පරිවර්තනය කරපු තියෙනවා දාම්වයිට් මලක කඳුල කියලා පොතක් තියෙනවා මේ පොත. අපිට මේ පොත ගැන පොඩි හැඳින්වීමක් කරන්නකො. මොකද්ද මේ ඇයි මේ වගේ පොතක් පරිවර්තනය කරන්න හිතුනේ? මොකද්ද මේකේ ඉංග්‍රීසි පරිවර්තනයක් තියෙනවද? අපිට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. The Purple Violet of Oshantu කියලා ඒක ඒ දම් වයලට් මල කියලා මම ට්‍රාන්ස්ලේට් කරේ The Purple Violet of Oshantu. ඔෂාන්ටුවේ දම් වයලට් මල කියන එක. ඕක නැමීබියන් කතාවක්. සාමාන්‍යයෙන් නැමීබියා වගේ රටක නව කතාවක් සිංහලට පරිවර්තනය කරන්න තියෙන අවස්ථාවල් හරි අඩුයිනේ. ඉතින් මට ඒක ඉන්ට්‍රොඩියුස් කරන්න ඕන ලංකාවට. ඒ හින්දා මම ওই පොත කරා. ওই පොතේ තියෙන කතාව අප්‍රිකානු කාන්තාව මුහුණ දෙන විශාල තම අභියෝග ඕකේ හරියට නිරූපණය කරලා තියෙනවා. ඒක ඊටාම රසවත් පොතක් ඕක. හොඳයි තව තියෙන පොත් අපිට අපි ඒවත් කතා කරමු ඔබතුමා. කියන්නකෝ මේක නිම කලෙමි දුර ගමනක්. මේකත් ළමා සල්දාදුවේ වටා ගෙතුණු සත්‍ය කතාවක්. ඔව් සත්‍ය කතාවක්. කියන්නකෝ මේ පොත ගැන අපිට කියන්නකෝ විස්තර. ඕක සියරාලියෝන් වල කැරලි පටන් ගත්ත අවස්ථාවේ කැරලිකරුවන් සහ හමුදාව අතර සටන නැතිනොට ගම්බිම් ජන ජීවිත විශාල වශයෙන් විනාශ කරා. මේ විනාශ කරන අවස්ථාවක එක ළමෙක් ඒගොල්ලන් දෙමාපියොත් නැති අහිමි වෙනවා. එයා හමුදාවට බැඳෙනවා. බඳ ගන්නවා ඇත්තම කියනවනම්. බඳගත්තාම මත් කුඩු වලින් මත් කරලා යුද්ධයට යවලා මේ අති දරුණු ළමයි බවට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම මේ පොත පරිවර්තනය කරන මැදට යනකොට මට එකපාරට ඒ කම්පැනි නිසා මම පොත පරිවර්තනය කරන එක නවත්තලා තිබුණා සුමානයක් දෙකක්. ඊට පස්සේ මම ආයෙ පටන් ගත්තේ. ඔය පොත පිළිබඳව නිව්යෝක් ටයිම්ස් වල කියලා තියෙනවා මේ පොත ලෝකයේ පොත් කියවන සෑම අයගේ විසින්ම කිව යුතුයි කියලා. එච්චරට ඔය පොතේ ප්‍රසිද්ධ පොතක් ඕක. ඕකට මේ ළඟදී පොඩකේ සාහිත්‍ය සම්මාන වල මේ නිර්දේශ කරලා තිබෙන සම්මාන වලට ඔය පොතේ එච්චර හදවත් කම්පැනියට පත් කරන කතා අනුවේදනීය කතාවක් තියෙන පොතක් ඕක. මේක කියන්නේ පරීක්ෂණාත්මක කෘතියක් වෙන්නේ නැති නේ. මේක රිසර්ච් එකක් කරලා කරපු මේ සත්‍ය කතාවක් නේද? කියන්නේ මම කියන්නේ මේක ලියන්න කලින් නෑ ඒ දරුවා ඊට පස්සේ ඒ දරුවට හම්බ වෙනවා ඇමරිකාවට යන්න සටන් තියෙන ඉවර වෙගෙන එනකොට මොකක් හරි කර ඇමරිකාවට යන්න හම්බ වෙනවා යුනෙස්කෝ එකෙන් මං හිතන්නේ යුනෙස්කෝ එකෙන් අරන් යන්නේ. ගියාම ඊට පස්සේ එයා එහෙ ගිහින් හොඳ මිනිහෙක් කියලා ඔය පොත ලියනවා. එයා ලියපු පොතක් තමයි මේ පසු කාලේම මේ විදිහට එළියට එන්නේ. එයා ලියපු සත්‍ය කතාව ඔය. ඔව් දැනුත් එයා ජීවත් වෙනවා. තරුණ පියෙක් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඔව්. හොඳයි. තව තියෙනවා අපි ගාව පොත් තුනක්. අපි මේ ගැනත් කතා කරමු. එසොරි කියන්නේ මේක ඇත්තම කියන නයිජීරියන් කතාවක්. මේක අප්‍රිකානු කාන්තාවක් ලේඛිකාවක් ජාත්‍යන්තර වශයෙන් යන්න ලියපු පළවෙනි පොත මේක. ෆ්ලෝරා වාපා. එයා පොත් දෙකයි මම හිතන්නේ ලිව්වේ. මේ පොත එකක්. මේ පොත ඉතාම ජනප්‍රිය වුණ පොතක්. මේකෙත් තියෙන්නේ අප්‍රිකානු කාන්තාවගේ සාමාන්‍ය කියන්නේ ජන ජීවිතයේ මුහුණ දෙන්න පුළුවන් අභියෝග විශාල වශයෙන් සාකච්ඡාවපත් කරලා තියෙනවා. අපි කතා කරමු මේ පොත් දෙක. එතකොට මේක මම හිතන්නේ පරිවර්තනනේ ඔබතුමාම ලිව්ව පොත් දෙක. ඔව් මම කවි පොතක් මේක. සර් මම ඇඩින් කරන්නේ මගේ. මොකද ඕකේ තියෙන ඇත්තම කියනවා මම අවුරුදු ගණනක් තිස්සේ සිළුමිණ ලංකාදීප වත්තර ලියපු කවි එකතු කරලා තමයි එකතුවක් තමයි ඔක තියෙන්නේ. සර් මම ඇඩින් කියලා. ඇත්තටම මේකට කතාවස්තුනේ මගේ දෙපාර්තමේන්තුවේ වැඩ කරපු ලොකු පියන් කෙනෙක්. එයාගේ ඇඩින් එයාගේ නම. තව පොතක් තියෙනවා. මේකත් අපි කතා කරමු. ගැහණියක නවූ ළඟක් කෙටි කතාවක් තියෙනවා. මේකද ඔබතුමාම ලියුව එකක්. මම ලියපු කතා පොතක් ඕක. ඔය පොත මේ සරසවියෙන් පිට උනේ. වරින් වර පුවත්පත්වල පළවෙනි කෙටි කතා දෙක තුනක් තියෙනවා. අනිත් ඒවා අලුත් නිර්මාණ ඔක්කොම. අපි කතා කරමු දැන් ඔබතුමාක් පුවත්පත් සම්බන්ධයෙන් කිව්ව නිසා මහන්න ඕනේ. මොන වගේ ඒ කියන්නේ පුවත්පත් කලාව ගැන මොන වගේ අත්දැකීම් තියෙනවද ඔබතුමාට ඇත්තටම? මම සාමාන්‍යයෙන් පුවත්පත්වල ඉතින් විශේෂයෙන් ඔය මේ මොකද්ද ශාස්ත්‍රීය ලිපි ඔක්කොම එකතු කරනවා ඔක්කොම කියවනවා ඒ දවස්වල. ඒ ගැන ලොකු මෙයාගක් තිබුණා. කලාපිටු කියවනවා නිතරම. මේ
ඉතින් ඒ පුවත්පොළ ළමා පිටු තිබුණ කුඩා කාලේ ඉඳන් කියවන ඒවා. දැනට වැඩි ඒවට මම හිතන්නේ කාලය වැය කරලා දෙන ඒ කාලේ. පුවත්පත්වල. ඔබතුමා ළමයි සම්බන්ධනොත් ළමා දරුවෝ සම්බන්ධනොත් ලස්සන කතා පොත් ලියලා තියෙනවා. අපි කතා කරමුකෝ ඒ අත්දැකීම. ඔව් මොකද ඒකට හේතුව ජී.බී. සෑනක මහත්තයාගේ පොත් ඉස්සර මල් කුමාරි, මහලෝභයා, හාල් මැස්සා ඔය පොත් එක්ක වගේම රැපෙල් ජනගල් මහත්මයාගේ මගුල් කෑම ඒ වගේ පොත් එහෙම ඔක්කොම කියවුවා. ඉතින් මට ආසාවක් හිතුණා ජී.බී. සෑනක මහත්තයාගේ පොත්වල මේ මල් කුමාරි මේ හාල් මැස්ස වගේ පොත් ඉතාම ජනප්‍රියයි ඒ කාලේ. අපි කුඩා කාලේ හැරේ ඒවා කියවුවා. ඉතින් ඒ කියනකොට මට ඒ කාලේ මිහිත ආසාවක් ඇති වුණා ළමා පොත් ලියන්න ඕනේ කියලා. ඒ හින්දා ඔය පොත් දෙකක් මම දැන් ලියලා තියෙනවා ළමා පොත්. අපි කතා කරත් සාමාන්‍ය ළමා පොත් ලියනකොට සහ ඊට වඩා එහාගේ නවකතා ලියද්දි කෙටි කතා පොත් ලියනකොට ඒ අත්දැකීම් හරි වෙනස්. ඒ අත්දැකීම ඔබතුමා කොහොමද දකින්නේ ඇත්තටම? මොකද දරුවෝ සම්බන්ධයෙන් පොතක් නිර්මාණය කරද්දී ඒකේ වෙනම අත්දැකීමක්. ඔව්. ඒ සම්බන්ධව ඔබතුමාගේ අදහස මොකක්ද? එතකොට ඉතින් අපි දරුවන්ගේ මානසික වශයෙන් පොඩ්ඩක් දරුවන්ගේ තත්ත්වෙට බහින්න ඕනේ. දරුවාගේ ඒකට ප්‍රතික්‍රියාව කොහොම වේද කියලා. දැන් පොත කියවනකොට දරුවාගේ සිත ප්‍රබෝධම කරන්න ආදර්ශයක් ගන්න ඒ වගේ කරි අර අවවාදාත්මක දෙයක් වගේ දෙයක් දැනෙන්න ඕනේ. ඒකම ළමයි කැමතිනේ මේ නිකන් රහස්‍ය කතාවයි කතා දැනගන්න. ඉතින් අන්න ඒ වගේ කුතුහලය විශ්ස කතා ඒ තත්ත්වයට මමපත් වෙලා තමයි පොත් ලියුවේ. ඔබ වැඩිහිටියෙක් විදියට මම කැමති දැනගන්න. ඇත්තටම දැන් මේ යන පරම්පරාව පොත් කියවනවද කියලා ප්‍රශ්නෙකුත් තියෙනවානේ. එතකොට ඒ ප්‍රශ්නෙත් එක්ක මේ වගේ පොත් ඇත්තටම අපිට අත්දැකීම් තිබ්බ පොඩි කාලේ පොත් කියවන්න පොත් මේ කියන්නේ ඒ ආසාව සහ උද්‍යෝගය තිබුණා. හැබැයි දැන් දරුවන්ට මේ තියෙන සමාජය සහ මේ තියෙන තාක්ෂණයත් එක්ක ඒගොල්ලන් එතනට යනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඔබතුමා මේක වාණිජමය පරමාර්ථකයෙන් කරේ නැති වුණාට ඔබතුමා හරි ආසාවෙන් කරන දෙයක් තමයි පොත් ලියන එක මේ විශේෂයෙන්ම දරුවෝ සම්බන්ධ. වැඩිහිටියෙක් විදිහට මොන වගේ අත්දැකීම් මොන වගේ දෙයක්ද කියන්න තියෙන මේ දරුවෝ දැන් මේ පොත් වලින් ඈත් වීම සම්බන්ධයෙන්? ඉතින් ඒක දෙමාපියන්ගේ වගකීමක්. දෙමාපියෝ දැනගන්න ඕන දරුවන්ට පොත් කියවන්න උනන්දු කරවන්න. ඇත්තම කියනවා නම් ළමයි ෆෝන් එක අතර ගත්තාම නොබලන දෙයක් නැහැනේ. Tamanට ගැලපෙනවද නැද්ද දන්නේ නැහැ. දෙමාපියන්ට පාලනය කරන්න බෑ, කන්ට්‍රෝල් කරන්න බෑ. මම දන්නවා එක්තරා දරුවෙක් ඉගෙන ගන්න ඉතා දක්ෂ දරුවෙක්. ඒ දරුවා පාඩම් නොකර පොතක් නොකර පන්තියකටවත් නොගිහින් පාඩම් නොකර විශිෂ්ට සම්මාන 8ක් එක්ක ඕල් ලෙවල් පාස් වුණා. හැබැයි අර ළමයා ඒ ලෙවල් කරන එක ඒක අත්හැරියා මොකද ෆෝන් එකට හැබැයි වෙලා යා. ඒ ෆෝන් එකම කියෝ දෙමාපියෝ හරිම මානසික පීඩනයටපත් වෙලා තියෙනවා. ඒ දරුවාට මෙච්චර ඉගෙන ගන්න පුළුවන් කුඩා කාලේ මෙච්චර ආදරෙන් හැදුවා. ඒ කරලත් මේ දරුවා මේ ෆෝන් එකට හැබැයි වෙච්ච එක පුදුම දුකක් කියලා ඒගොල්ලෝ ඇත්තටම අනිත් පීඩනයටපත් වෙනවා. මම දන්න කාරණයක් ඒක. අපි ඔබතුමාත් එක්ක තවදුරටත් කතා කරන්න සූදානම්. අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයට යන්න කලින් මම කියන්න කැමතියි කසුල් රාජපක්ෂ ලියලා තියෙන ලස්සන ළමා අපේ දරුවන්ට ලියලා තියෙන පොතක් ගැන කෑදර හා පැංචා කියන පොත මේ වෙනකොට සාසවි ප්‍රකාශකය යටතේ මේක ඇත්තටම තියෙනවා. ඔබට දක් ගන්නට පුළුවන්, මිලදී ගන්නට පුළුවන්. දරුවෝ වෙනුවෙන්ම නිර්මාණය කරපු ලස්සන පොතක්. ඉතින් අපි ආරාධනා කරනවා මේ පොතත් රස විඳින දරුවන්ව යොමු කරන්න කියලා. මොකද අපේ කවුද සෙනරත් මහතාත් කිව්වේ ඇත්තටම දැන් මේ තියෙන තාක්ෂණයත් එක්ක දරුවෝ ගොඩාක් පොතපතින් ඈත් වෙලා ආදර විශේෂයෙන්ම කියවීමෙන් ඈත් වෙලා තියෙනවා. හැබැයි ඒකට යොමු කරන්නට දෙමව්පියෝම තමයි ඇත්තටම උත්සාහ කරන්න ඕනේ. ඉතින් මේ වගේ නිර්මාණ ඇත්තටම එළිය දකින්නට තියෙනවා. ඉතින් දරුවෝ ඒ සම්බන්ධයෙන් යොමු කරන්න කියන කාරණයක් එක තමයි අපි මේ විරාමය ලබා ගන්න. මම කැමතියි ඔබතුමාගේ විවාහය සහ දරුවෝ ගැන කතා කරන්න. ඔව් මගේ භාර්යාව තිලකා සුබසිංහ. එයා මියුසිස් විද්‍යාලයේ සිංහල ගුරුතුමිය. එයා උසස් පෙළ නමුන්ට සිංහල ඉගෙනුවා. ඉතාමත්ම කැපවීමෙන් ලැබපු ගුරුවරියක්. දරුවෝ දෙන්නෙක් ඉන්නවා, දූලා දෙන්නෙක්. ඒ දෙන්න විදේශ රටක අධ්‍යාපනය ලැබුවා. දැන් එක්කෙනෙක් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නාට්‍ය සහ රංග කලාංශයේ අංශාධිපති වැඩ කරනවා. එයා අනස්වියා සුබසිංහ. අනිත් එක්කෙනා ඕස්ට්‍රේලියාවේ මොනාස් විශ්වවිද්‍යාලයේ ළමා මානසික සෞඛ්‍ය පිළිබඳ ළමා නෙමෙයි ශිෂ්‍ය මානසික සෞඛ්‍ය පිළිබඳ චිකිත්සකවරියක්. එයා වැඩ කරන්නේ මොනාස් විශ්වවිද්‍යාලයේ ඕස්ට්‍රේලියාවේ.
හොඳයි. අපි කතා කරොත් දැන් අපි හැමෝටම ඉන්න යම්කිසි ශේෂ්ත්‍රයක් තෝරගද්දී අපි ආස කරන චරිත ඉන්නවා. ඒක මමත් එහෙම ආස කරන චරිත ඉන්නවා මගේ ශේෂ්ත්‍රය නියෝජනය කරන්නේ. ඔබතුමාට ඒ වගේ ආස කරන චරිත ඇති. ඔබතුමා කලාව තෝරගද්දී එහෙම විශේෂ චරිත හිටියද ඇත්තටම කලාව තෝර ගැනීම සඳහා? විශේෂ චරිත කියලා එහෙමත් හිටියේ නෑ. ඉතින් මේ පසු කාලේ එහෙම ඉන්නවා හිටියද? මම කියන්නේ තරුණ කාලේ මෙන්න මේ වගේ චරිතයක් වුණා නම් හොඳ මේ වගේ චරිතයක් වෙන්න අවශ්‍යයි කියලා. ආදර්ශමත් චරිතයක් කියලා. එහෙම එකක් තිබුණේ නෑ. මට ඇත්තටම බුදුන් වහන්සේ පිළිබඳ කියන භක්තිය ඇරෙන්න සලක එහෙම ඇරෙන්න මට විශේෂ එහෙම චරිතයක් කියන්නේ මගේ පියා එහෙම කෙනෙක් වෙන්න. මගේ ඇත්තම කියනවා මම ගොඩක් මගේ පියාට ගරු කරනවා. ආදර්ශ මේ ඔහු ඉතාමත් ආදර්ශමත් පුද්ගලයෙක්. මේ එයා හේනපොළ බෞද්ධ මිත්‍ර පාඨශාලාවේ මුල් ගුරුතුමා මගේ ඇත්තටම ඉතින් එයා වගේ ජීවත් වෙන්න මට උවමනාව තිබුණා. ඒ කැමැත්ත තිබුණා ඉතින්. මොකද එයා ඇත්තටම හරිම උදාහරණයක් මම එකක් කියන්නම්. දැන් ගමේ දුප්පත් ළමයි වුණා ඒ කාලේ. ළමයි ඉස්කෝලේට එනකොට වැඩිමල් ළමයි ගෙදර ඉන්න ඉස්කෝලේ ඉන්න වයසක් නැති පොඩි ළමයින්ට ඉස්කෝලේට අරන් එනවා. ඒ අරන් එන්නේ මොකටද? ඉස්කෝලෙන් හම්බ වෙනවා බනිස් ගෙඩිය හම්බ වෙනවා. එච්චර දුප්පත් ළමයි අරන් එනවා තමන්ගේ සහෝදරයෝ පොඩි කට්ටිය ඉස්කෝලේට පන්තියට. ඉතින් තාත්තා කවදාකවත් එක්කලෙන් එපා කිව්වේ නැහැ. අනිත් ගුරුවරු කිව්ව බනිස් ගන්නකොට බනිස් ඕඩර් කරන බනිස් 500ක් ඕන නම් ඕඩර් කරනවා තාත්තා කියනවා 600ක් විතර ඕඩර් කරන්න කියලා. මොකද වැඩිපුර අරන් ඉන්නේ අර ළමයින්ට කන්න දෙන්න. ඉතින් ගුරුවරු ඔකට විරෝධත්වයක් දක්වලා කිව්වා ලොකු මහත්තයා අතින් සල්ලි ගෙවලා කන්න දෙන්න ළමයින්ට වැඩක් නැහැ කියලා. ඒතකොට තාත්තා කිව්වා තමන්ගේ අක්කා කනකොට බනිස් කෙටියක් එක්ක යනකෝ මල්ලිට දෙන්න ඕනේ. එහෙම නැත්නම් එයා මේ අර ළමයා බඩගින්න තියන්න ඕනේ. කන්න දෙන්න නැතුව. ඉතින් මට ඒක කරන්න බෑ. ඒ නිසා ඒකට කමන්නේ පඩියෙන් කපාගත්තා මගෙන් ඒක. ඒක තාත්තා ඒ වෙලාවේ කරේ මේ බනිස් වැඩියෙන් ගෙන්නලා අර පොඩි ළමයින්ටත් කන්න දුන්නා. ඉතින් ඒ වගේ අර ආදර්ශමත් දේවල් කරන අනිත් එක බෞද්ධ මිත්‍ර පාඨශාලාවක් නේ ඒක. ඒකේ මේ රිපෙයාර් කරන්න වට ඔක්කොටම මේ කවදාවත් පරමේඥානාට බෞද්ධ සමාගමෙන්වත් කොහෙන්වත් සල්ලි ගත්තේ නැහැ යා. තමන්ගේ පුද්ගලික ධනෙන්මයි පාසල අලුත් වැඩියා කරේ ඔක්කොම කරේ. ඇත්තම කියනවා ඒ දවස්වල ඒ ස්කෝල් පොල්ලද බඳලා තිබ්බේ. පොල්ලද බඳලා ඉතින් ගමේ කට්ටිය පොල්ලද ගෙනත් දෙනවා. එහෙම කරා. ඉතින් ඒ වගේ දේවල් ඒ වගේ ජීවිතයක් මම ආදර්ශයක් ගත්තා. ඇත්තම කියනවා. මගේ පියාගේ ජීවිතය. හොඳයි. අපි කලාව ගැන කතා කරන නිසා මම කැමති දැනගන්න දැන් ඔබතුමා නැටුම් ගැන අපිට සඳහන් කරා පොත් රචිත පොත් ගැන අපි කතා කරා. අපි නාට්‍ය සම්බන්ධයෙන් පුත් අත්දැකීම් නැද්ද? මේමයි මම ගම්බියාවේ ඉන්න කාලේ මම මේ නාට්‍ය දෙකක් නිෂ්පාදනය කරලා ලියලා අධ්‍යක්ෂණය කරලා නිෂ්පාදනය කරලා ඒ දෙක පෙන්නුවා. ලංකාවේ ටෙලි නාට්‍ය රාශියකට 22ක් විතර මං හිතන්නේ. සුළු චරිත රංගපෑවා. ප්‍රධාන චරිතයක් රංගපෑවා බොරදිය කියලා. ඒක මේ කීර්තිමත් නළුවිලිය රංගපාපු එකක්. මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඒක මේ රූපවාහිනියේ තිරගත වෙන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒක මම මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි ඒක ඉතාමත් මේ හොඳ ටෙලි නාට්‍යයක්. ඒකේ ප්‍රධාන චරිතයක් රංගපෑවා. අනිත් ඒවා සෙදෝනා අරුපාට හීනයක් කල්පාන්තයක් අවසානයේ හිරු වැවිදින් වගේ ටෙලි නාට්‍ය ගණනාවක මුගක් වෙලා රංගපෑවේ දොස්තරගේ චරිතය. ඔව් රංගපෑවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා දොස්තරගේ චරිතය රංගපෑවා. නෑ මං හිතන්නේ මේ ඩිරෙක්ටර් සමාව තෝරගත්තේ මගේ පෙනුම එහෙම තීරින්ද කියලා මං කියන්නේ මම ඔෆිස් ගියාම තිස්සම ටයි එකක් දාලා මං දේශාදාම දෙපන්දු වැඩ කරන කාලේ මං හොඳට ඇඳුම් පැළඳුම් වලින් හොඳට ඇඳලා ගියේ කියන මම ඒක විශේෂ උනන්දුවක් දැක්වුවා. මොකද අපි නිතර මහජනයක් ගැටෙනවනේ. ඉතින් අර පෙනුම ඒගොල්ලෝ ඉස්සරහ ප්‍රසන්න වෙන්න ඕන කියලා එකක් තියෙන. අනිත් එක ඒ කාලේ අපිට කිව්වනේ මාණ්ඩලික නිලධාරී ටයි එකක් දාලාම එන්න ඕන කියලා. ඉතින් අනිත් එක මම අර විදේශ රටවල සේවය කරපු නිසා මට ඒ ඇඳුම් පැළඳුම් ගැන ආభాෂාරි ලැබුණා. ඒ හොඳට අඳින්න ඕන කියන එක. එහෙම මගේ අර ඒ පෙනුම නිසාම ආව දොස්තරෙක් කැටියට හුඟක් ඒවා රඟපාන්න ගත්තා. ඔය වෙන දැන්වීම වල එමත් මාව ගත්තේ දොස්තරෙක් කැටියට. හොඳයි. ඔබතුමා අපි දැන් ඔය විදේශ සංචාර ගැන කතා කරද්දී මම සැම්බියා විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කරපු රටක්. ඔව්. මොකක්ද තියෙන විශේෂත්වය? ඇයි ඔබතුමා ඒ රට ගැන ඒ තරම් කතා කරන්නේ? දැන් මට ඒකට යන්න හම්බුනේ අහම්බෙන් පත්තිපක් හම්බුණා. හම්බෙලා මම අවුරුදු දෙකක මෙහෙන් නිවාඩු අරගෙන ගියේ සැම්බියාවට. ගෙන් ඉන්නකොට ඒ ජන ජීවිතය ගැන මට අවබෝධයක් ලබා ගන්න හම්බුණා. ශ්‍රී ලංකන්
සාමාන්‍ය විශාල ශ්‍රී ලංකන් ක්‍රවුඩ් එකක් වුණා. ඒ අතරතුර මට ඒ රටේ මේ ජන ජීවිතය ගැන එක කන්තෝරේ වැඩ කරන මිනිස්සුන්ගෙන් ජන ජීවිතය ගැන දැනගන්න ලැබුණා. මම සාකච්ඡා කරා. ඒගොල්ලන්ගේ ඒ ජීවන රටාව අනිත් එක ඒ කාලේ දුප්පත්කම කියන එක ඒ මිනිස්සු පෙනුමෙන් ටිකක් රෞද්‍ර පෙනුම තිබුණාට ඉතාමත්ම අහිංසක මිනිස්සු ආශ්‍රය කරනකොට දුක හිතන ආරයට කීවල කතා කියනකොට එක්කෙනෙක් මට කිව්වා සර් කාටවත් කියන්න එපා රටේ ගිහින් ආපහු රට ගියාම මේ බලන්න මගේ ඉනේමේ තියෙන මේ පැල්ලන් ටික මොකද මට තිබුණේ එක රෙදි කැල්ලයි අඳින්න. ඒ රෙදි කැල්ල දිගටම ඇඳලා එතන මේ එයා කිව්වේ ඉනකුණු කියන වචන ඉංග්‍රීසි වචනේ කිව්වේ පාවිච්චි කරේ ඉනකුණු වගේ හැදලා එතන මේ කාපු පැල්ලම් මේ තියෙන්නේ කිව්වා. කියලා එච්චරට අර දුප්පත් මිනිස්සු අනිත් එක ඉතින් ඒ හැබැයි පස්සේ ඉතින් නිර්ධාරය කියලා වැඩ කරා කන්තෝරුවේ. ඒ පැල්ලම් ටික මට පෙන්නවා. ඒ වගේ අර ඒ මිනිස්සුන්ගේ අහිංසකකම මං අද්දුටුවා හරියට. ජීවන රටාව. සම්මියාව. අනිත් එක මිත්‍යා විශ්වාස ගැන පුදුම මේ කියන්නේ ඒක මාධ්‍යයේත් ඒක හරියට ප්‍රචාරය වුණා. එක දවසක් පත්තරේ තියෙනවා woman turns into a snake. කාන්තාවක් නායක බවට පත් වෙයි. පළවෙනි පිටේ ලොකු දෙයක්. ඒක කතන්දරේ කියලා තිබේ දර කඩන්න ගිය ගෑණි කෙනෙක් උඩ ගහට නැගලා දර කඩලා පල්ලෙහාට බහැලා ඊට පස්සේ නායක වුණා කියලා. ඕක බලන්න ඇමති කෙනෙක් ලොසාකා අගනුවර ඉඳලා කිලෝමීටර් 300 ගාණක් ප්‍රයිවට් ප්ලේන් එකක ආව මේ ඉන්ඩෝලා නගරයට මංගුණ නගරයට ආව බලන්න. ඉතින් එයාගෙන ඒකේ විශ්වාස කරලා පස්සේ ඒකාන්තාව ඉන්ටර්විව් කරා. එතකොට ඒකාන්තාව කියනවා මම මේ දුප්පත් මිනිස්සෙක් ගෑනුවෙක් කෙනෙක් මට එහෙම වෙන්නේ කොහොමද? මම නායිති දැකලත් නැහැ. ඔය කවුරුර කියව බොරුවක් කියලා. අන්තිමේ අර මිත්‍යා විශ්වාස ගැන තියෙන ඒගොල්ලන්ගේ පුදුම ඇදහිල්ලක් තියෙනවා. ඒකට කියන්නේ ජුජු කියලා. ජුජු කියලා මේ බැරි වෙලාවත් මේ දැන් මගේ කරේ සුරයක් තිබුණා. ඒගොල්ලෝ ඒක මොකද කියලා දන්නේ. ඒගොල්ලෝ හිතුවේ ඒක මන්ත්‍ර දෙන එකක් කියලා. ඒක දැක්කොත් එහෙම කියනවා මට සෝක ඇතුළට දාගන්න පේන්න තියන්න එපා කියලා. එච්චරට බයයි. ඒගොල්ලෝ. ඒ වගේ අර මේ දැන් සමාන නිලධාරීන් ඉන්නවා ගමට යන්නේ ප්ලේන් එකේ. එච්චර දුර. ලොකු රටක්නේ. ඉතින් ගිහින් එනකොට මම එක්කෙනකින් ඒක අත ඉදිමිලා මම මොකද කියලා. එයාට කවුද උණියම් කරලා ඒකෙන් ගැලවෙන්න මන්ත්‍ර ගුරුකමක් කරාලු. ඒකෙදි අතට කටුව හඬ වුණාලු. ඒ හින්දා මේ අත ඉදිමිලා දෙන කටුව ගහලා කියලා. ගමේ ගියාම ගමේ ඊර්ෂ්‍යාකාරයෝ යාට උණියම් කරා කියලා. ඒ වගේ හරියට මිත්‍යා විශ්වාස කරනවා ඒගොල්ලෝ. හොඳයි. මම කැමති දැනගන්න මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල ගෙදරලා පොත් ලියනවා, චිත්‍ර අඳිනවා. මම මේ ලංකා කලා සංගමයෙන් මේ චිත්‍ර ප්‍රදර්ශන තියෙන හැම අවුරුද්දම ඒ ප්‍රදර්ශනයේ මම අවුරුදු 15ක් තිස්සේ චිත්‍ර තිබ්බා. මට සම්මානත් හම්බෙලා තියෙනවා. චිත්‍ර අඳිනවා, පොත් ලියනවා. තව තියෙනවා අපේ ආයතනයක් තියෙනවා මේ ඉත්‍යාපානක මතකම ඉත්‍යාපානක ප්‍රදේශයේ ඒකේ ඉන්නවා ආභාජනමයි 100ක් විතර. පොස්ටල් එකක් දාලා තියෙනවා. මොන්ටිසෝරි එකක් තියෙනවා ළමයි 250ක් විතර. ඒගොල්ලන්ට පොත්පත් ඇඳුම් කෑම බීම වේලක් ඔක්කොමත් එක්ක සියල්ල නොමිලේ. ඊළඟට ඉන්නවා වැඩි නිවාසයක් තියෙනවා. මේ ඒ ආයතනයේ කටයුතු දැන් ලබන 20 වෙනිදා තියෙනවා. එතන අවුරුදු ලබන 31 වෙනිදා තියෙනවා. අවුරුදු 20ක් පිරීමේ සංවත්සරය. ඒකට ආධාර කරන පිටරට කට්ටියක්, ජර්මන් කට්ටියක්. ඒකේ මම කෝ-ෆවුන්ඩර් හැටියට වැඩ කරනවා. අම්මාට ආරම්භ කරේ වලල්ලාවිට සාරානන්ද කියලා ඉතාමත්ම මේ සිල්වත් භික්ෂුන් වහන්සේලා එක්ක පටන් ගත්තේ. ඒත් එක්ක මම ඒ වැඩ කරනවා. සමාජ සේවයක් හැටියට ඒක කරගෙන යනවා. අවසන් වශයෙන් කියන්නකෝ ඔබතුමාට කලාව පැත්තේ විශේෂයෙන් ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක්. සාවෘත්තිමය පැත්තේ ඔබතුමාට හොඳ අත්දැකීම් තියෙන කෙනෙක්. දැන් ඉන්න පරම්පරාවට මොන වගේ ආදර්ශයක්ද මොන වගේ දෙයක්ද කියන්න තියෙන්නේ හැමදේම කියන්නේ කලාව සහ තමන්ගේ වෘත්තීය කොහොමද කරගෙන යන එක විදිහට කරගෙන යන්න දෙන මේ අත්දැකීම් ගැන ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? පොත් ලියනවා නම් ඒ කට්ටිය කරන්න ඕන පුළුවන් තරම් කියවන්න ඕන. සිංහල ඉංග්‍රීසි බාහිර පොත් වෙන භාෂාවක පුළුවන් නම් පුළුවන් තරම් පොත් කියවන්න ඕන. පැරණි සාහිත්‍ය අපේ අමාවතුර මුත්සරණ ඔය පොත් කියවන්න. ඒ පොත් වලින් භාෂාව හැඩගැන්වෙන හැටි ඉතාමත්ම ලස්සනයි. ඒ පොත් කියවන්න ඕන. ඉංග්‍රීසි පොත් නම් පරණ පොත් කියවන්න ඕන. පුළුවන් තරම් අලුත් පොත් වලට වැඩිය කියවන්න ඕන. ඒකම මේ ඉන්දියන් සාහිත්‍ය පරිහරණය කරන්න පුළුවන් තරම් අනිත් එක කරන වැඩේට ඉතාමත්ම කැපවීමෙන් කරන්න ඕන.
මට කියන මට මහන්සි මට කරන්න බෑ කම්මැලි එහෙම අත්හරින්න බෑ අවස්ථාව හම්බුනාම විශේෂයෙන් ওই සමහර පොත් මම ලිව්වේ මම තාමත් රෝගාතුර වෙලා වුණ පහුගිය දවස්වල සැරේ ඒ අවස්ථාවවල පොත් කරුවේ ඒ වුණාට මම ඒක අත්හැරියේ නෑ ඒ මගෙන් අහන සමහර අය සර් මේ අසනීප වෙලා ඉන්න මේ පොත් ලිව්වේ කොහොමද කියලා ඉතින් මම ඒ කියන්නේ කැපවීම තියනවා නම් වුමනාව තියනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් ඒ හින්දා කැපවීමයි වුමනාවයි ඇති කරගන්න තමන්ගේ ජීවිතය කියන්නේ මම බෞද්ධයෙක් හැටියට මම ගුවන් විදුලියේ වසර කිහිපයකට ඉස්සෙල්ලා මේ ස්වදේශීය සේවයේ in the steps of the Sakyamuni කියලා වැඩසටහනක් කරා. විනාඩි 15ක දේශනයක් කරා. ඉතින් මම එහෙනම් බුද්ධ ආගමට කියන්නේ ටිකක් මට අවබෝධයක් තියෙනවා. ඉතින් බෞද්ධයෙක් හැටියට කියන්නේ ඊටාත්ම සාධාරණ ජීවිතයක් ගත කරන ගමන් මේ කරන දේ අවංකව කැපවීමෙන් කරන්න ඕන කියන එක මම කියන්නේ. තමන්ගේ ජීවිතය පුළුවන් තරම් කියන්නේ වැරද්දක් සිද්ධ වුණොත් ඒක හදාගන්න අමාරුයි. මම හැම කෙනාටම කියන්නේ වැරද්දක් වුණොත් හදාගන්න අමාරුයි ඒ නිසා පුළුවන් තරම් පරිස්සම් වෙලා වැරදි නොකරන්න උත්සාහ කරන්න කියලා. හොඳයි ඔබතුමාට ස්තුතියි අපේ සාකච්ඡා සමග සම්බන්ධ වෙලා ඔබේ අත්දැකීම් බෙදා හදා ගැනීම සම්බන්ධයෙන් අපි කතා බහ කරමින් සිටියේ කලාව තමන්ගේ ජීවිතේ කොටසක් කරගත් අපේ සෙනරත් බණ්ඩාර සුබසිංහ මහතා සමග. ඉතින් මේ සාකච්ඡාව ඇත්තටම ප්‍රචාරය වෙන්නේ කසුන් රාජපක්ෂ YouTube channel එකකින්. ඔබට පුළුවන් ඒ channel එක subscribe කරන්න, like කරන්න, ඒ වගේ මේ සාකච්ඡාව සම්බන්ධයෙන් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න. සුබ දවසක්.